හරි ළමයි. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන පාඩම තමයි පුතේ ඔයාලගේ සාහිත්‍ය සංග්‍රහයේ එන 6 වෙනි පාඩම. ඒ තමයි පුතේ ගංගාවේ සංගීතය කියන පද්‍ය නිර්මාණය පිළිබඳ විචාරාත්මක කතිකාවතක දෙන්න තමයි මම සූදානම් වෙන්නේ. එතකොට පුතේ මේ ගංගාවේ සංගීතය කියන පද්‍ය නිර්මාණය එන්න කලින් මේ පද්‍ය නිර්මාණය රචනා කළේ කවුද? කවියක් කියන්නේ මොකක්ද? එතකොට මේ රචනා කරපු රචකයා මොන යුගයට අයත් වෙනවද? එයාගේ නිර්මාණ මොනවද කියන දේ ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ගංගාවේ සංගීතයේ පද්‍ය නිර්මාණයේ රචකයා විදියට පුතේ සලකන්නේ හේවා වසම් මුනිදාස කුඩිලිගම හෙවත් එච්.එම්. කුඩිලිගම කියන කාව්‍ය නිර්මාණ කරුවා තමයි පුතේ මේ ගංගාවේ සංගීතයේ පද්‍ය නිර්මාණය රචනා කරන්නේ. මේ කවියා අයත් වෙන්නේ සිංහල කාව්‍ය යුගාවලියේ කොළඹ යුගයේ තරුණ කවි පරපුරට තමයි මේ කවියා අයත් වෙන්නේ. එතකොට කොළඹ තරුණ කවි පරපුරට අයත් කුඩිලගම කවියා සිංහල බලය දිනමින සිළුමින ජනතා වගේ පුවත්පත්වලත් පුවත්පත් කතුවරයෙකු විදිහට සේවයේ නිරත වෙලා තියෙනවා. ඊට අමතරව මේ කුඩිලගම කවියා සුවඳ කියන කවි සංගරාව සංස්කරණය කරලා තියෙනවා. කුඩිලගම කවියාගේ කාව්‍ය දක්ෂතාවය නිසාම මේ කවිය පුතේ හැඳින්වුවා සිංහල ශෛලී කියන අනුවර්තන නාමයෙන්ද හඳුන්වලා තියෙනවා. සිංහල ශෛලී නැත්නම් ශෛලී කියලා කියන්නේ බටහිර කවියෙක් ජනප්‍රියතම කවියෙක්. ඒ කවියාගේ කාව්‍ය නිර්මාණයන් වලට සමානාත්මතාවයක් කුඩිලිගමගේ කාව්‍ය නිර්මාණවලත් දැක ගන්න පුළුවන් වුණ නිසා මෙයා ශෛලී කියන නමින් හඳුන්වනවා. ඊට අමතරව කුඩිලිගමගේ කාව්‍ය නිර්මාණ අතර ජනප්‍රියතම පද්‍ය නිර්මාණයේ විදිහට හඳුන්වන්න පුළුවන් ඈ කියන පද්‍ය සංග්‍රහය. මේ පද්‍ය සංග්‍රහයට අමතරව කුණාටුව, එකෝමත් එක රටක, සංවාදයේ වගේ කාව්‍ය සංග්‍රහයනුත් කුඩිලිගම විසින් සිදු කරලා තියෙනවා. ඊට අමතරව පුතේ මෙයාගේ මේ කාව්‍ය සංග්‍රහයන් රචනා කිරීමට පෙර මෙයා ලියපු කාව්‍ය නිර්මාණ පළ වෙලා තියෙනවා සුවඳ, දේදුන්න, මේ වදේ කියන කවි සංග්‍රහයන් වල. ඊට අමතරව පුතේ කුඩිලිගම කවියාගේ කාව්‍ය නිර්මාණවල දැක ගන්න පුළුවන් ප්‍රබලම ලක්ෂණයක් විදිහට අපිට කතා කරන්න පුළුවන් පොදු ලක්ෂණයක් විදිහට මානව ජීවිතය හා ස්වභාව ධර්මය අතර තියෙන සම්බන්ධතාවය දාර්ශනික පදනමකින් දැකපු කවියෙක් විදිහට මේ කුඩිලිගම කවියා හඳුන්වන්න පුළුවන්. එතකොට කොළඹ යුගයේ තරුණ කවීන්ට තමන්ගේ කාව්‍ය නිර්මාණ සඳහා පොදු අත්දැකීම් වුණු කාරණා කිහිපයක් තිබුණා. ඒ අතර ප්‍රේමය, ස්වභාව සෞන්දර්යය, මානව ජීවිතය ඔන්න ඔය වගේ දේවල් කාව්‍ය නිර්මාණවලට අත්දැකීම් වුණා. ඒ වගේම පුතේ පී.බී. අල්විස් පෙරේරා, මීමන ප්‍රේමතිලක, කපිල සෙනවිරත්න, මා කඳුරේ ගුණවර්ධන, උපනන්ද බටුගෙදර වගේ කාව්‍ය නිර්මාණ කරුවන් මෙතුමා හා සමකාලීන කාව්‍ය නිර්මාණ කරුවන් විදිහට කොළඹ තරුණ කවි පරපුරේ කාව්‍ය නිර්මාණකරණයේ නියැලලා හිටියා. එතකොට පුතේ බලමු මේ ගංගාවේ සංගීතය කියන පද්‍ය නිර්මාණය සඳහා මූල ආශ්‍රය උනේ මොකක්ද? වස්තු විෂය උනේ මොකක්ද? අපිට දැන් මේ පාඩම මාතෘකාව බලද්දිම තේරෙනවා මේ ගංගාවේ සංගීතය. ඒ කියන්නේ ගංගාවක් පිළිබඳ තමයි මෙතන කියවෙන්නේ නේ. බැලුව බැල්මට පේන්නේ පුතේ මේ කවියාට අත්දැකීම් වෙලා තියෙන ගංගාවක ගලා යාම. ගංගාවක ගලා යාම හරහා කවියා අරමුණු කරනවා මානව ජීවිතයේ සනාතන ධර්මතාවයන්. ඒ කියන්නේ මානව ජීවිතයේ සනාතන කියලා කියන්නේ පුතේ වෙනස් නොවන ධර්මතාවයන් කවිය හරහා ඉදිරිපත් කිරීමට කවිය බලාපොරොත්තු වෙලා තියෙනවා. එතකොට කවියා මෙතනදී අපූර්ව ආකාරයට අජීවී වූ ගංගාවට සජීවීත්වය, ඒ කියන්නේ පණ නැති ගංගාවට පණ දීලා තියෙනවා. ඒ කොහොමද කිව්වොත් එහෙනම් පුතේ ගංගාව කවියා දැකලා තියෙන්නේ ස්ත්‍රියක් විදියට නැත්නම් බිරිඳක් විදියට තමයි ගංගාව දැකලා තියෙන්නේ. එතකොට මේ ගංගාවේ ගමනාන්තයේ තීරණය වෙන්නේ පුතේ මහා සමුද්‍රයනේ. එතකොට මහා සමුද්‍රය තමයි නැත්නම් සාගරය තමයි ඒ ගංගාවේ සැමියා. ගංගාව නැමැති කාන්තාවගේ සැමියා. එතකොට මේ කාන්තාවගේ ඒකායන අරමුණ තමයි තමාගේ සැමියා කරා යාම හෙවත් සාගරය කරා යාම.
ඔය යන ගමන් මගේදී ගංගාවට පුතේ විවිධ අභියෝග විවිධ බාධකයන් වලට මුහුණ දෙමින් තමන්ගේ ගමන නිරත වෙන්න සිදු වෙනවා. ඉතින් කොච්චර බාධක ගංගාවට ආවත් ගංගාව තමන්ගේ ගමනාන්තේ කරා යන දේ නතර කරන්නේ නැහැ වගේ තමයි පුතේ අපේ ජීවිතෙත් ගංගාවකට උපමා කරලා සනාතන වූ ධර්මතාවයන් හරි ලස්සනට විදහා දක්වලා තියෙනවා. බලමු දැන් අපි කවි එකෙන් එක කොහොමද ඒක කරලා තියෙන්නේ කියලා. පළවෙනි කවිය තියෙනවා පුතේ කඳු බෑවුමක දම්බෝ විටි පඳුරු තලා පහලට ඇදී පරමල් පෙති ඉවත නොලා කලදෝදියෙන් පොඟවාරන් පුලින තලා සංගීතවත් වී යම ඉදිරියට ගලා. මෙතන කියන්න පුතේ අපිට බලද්දි මත පිට අර්ථයෙන් පේනවා කඳු බෑවුමක දම්බෝ විටි පඳුරු තලා. දැන් අපි දන්නවා මේ ගංගාවක් ආරම්භ වෙන්නේ පුතේ කුඩා දියපහරක් විදිහට විශාල කඳු මුදුනකින් නේද? ඔය කවියකුත් තියෙන්නේ මහා වැලි කැලණි කළු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා. ඉතින් අන්න ඒ විදිහට කඳු මුදුනකින් ආරම්භ වෙන ගංගාව මොකද කරන්නේ? ක්‍රමක්‍රමයෙන් අතු ගංගා ආදී දියපාරවල් එහෙම එකතු වෙලා සරුසාර වෙලා දන් බෝවිටියා ආදී ශාකයන් තලාගෙන ඒ කියන්නේ පුතේ මේ ගංගාවේ දෙපස හැදිලා තියෙනවා දන් සහ බෝවිටියා කියන ශාක. ඉතින් ඒ ශාකයන් හැදිලා තියෙනවා ඒ ශාකවල ගස්වල අතුවිති නැමිලා තියෙනවා ජලයට. අනේ ජලයට නැමිලා තියෙන අතුවිති තලාගෙන මේ ගංගාවේ ජල පහර පහලට ඇදීගෙන එනවා කියන එක තමයි මෙතන කවියා කියන්නේ. ඒ විතරක් නෙමෙයි පුතේ මොකද්ද තව තියෙන්නේ? පහලට ඇදී පරමල් පෙති ඉවත නොලා. මේ ගංගාව තමන්ගේ ජල පහරත් එක්ක රැගෙන එන්නේ පුතේ මල් පිපුණු ලස්සන වුණු මල් විතරක්ම නෙමෙයි. පරවෙච්ච මලුත් මේ ගංගාව අත්හරින්න නැතුව අරගෙන එනවා. ওই පරමල් කියන්නේ පුතේ සංකේතයක්. එතනදී පරමල් කියන එකෙන් අදහස් කරලා තියෙනවා අපේ ජීවිතයට එන කරදර බාධක. ඒ ගංගාව මේ හැම දෙයක්ම ඉවත් කරන්නේ නැතුව සියලු දේම දරාගෙන පහලට ගලාගෙන යනවා කියලා කියන්නේ. ඊට අමතරව කලදෝදියෙන් පොඟවාරන් පුලිනතලා. කලදෝදියෙන් කියලා කියන්නේ. කලදෝදියෙන් කියලා කියන්නේ පුතේ රිදී පාට ජලයේ. ඒ කියන්නේ පුතේ දැන් අපි වතුර ගත්තොත් එහෙනම් වතුරට පැහැයක් නැතුණාට අපිට පේනවා අපි නිකන් හිතන්නේ එතන කියන්නේ පුතේ රිදී පයන්නේ සුදු පහට දෙයක්. එතන කියන්නේ මේ ජලය හරි පිරිසිදුයි. පිරිසිදු ජලය කියන එක කියන්නේ මෙතන. කලදෝදියෙන් රිදී පාට ජලයෙන් පොඟවමින් රත්තරන් පාට පුලින තලාවන් පුලින තලා කියලා කියන්නේ වැලි තලාවන් පොඟවමින් සංගීතවත් වී යම ඉදිරියට ගලා ගීතමය ස්වරූපයෙන් මේ ගංගාව ලාලිත්‍යානුකූල ගමනක යෙදෙනවා කියන කාරණේ තමයි පුතේ මෙතනදී කවියා විස්තර කරලා තියෙන්නේ. ඉතින් අපේ ජීවිතයත් මේ ගංගාවක් වගේ ආරම්භ වෙලා විවිධ දුෂ්කරතාවයන් අභියෝගයන් මැදින් ගලාගෙන යනවා කියන සංකල්පය තමයි මෙතන කවියා විස්තර කරලා තියෙන්නේ. ඊළඟ කවිය බලමු. සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි. ඇඹරෙමි හෙත් පසු නොබසිමි නොනවතිමි. කවදා කොතනදී හෝ මහ මුහුද හිමි. හමු වුණු කෙනෙහි මා සතු බර ඔහුට දෙමි. ගංගාවට සමහර අවස්ථාවල පුතේ සැඟවෙන්න සිදු වෙනවා. සමහර අවස්ථාවල එබෙන්න සිදු වෙනවා. සමහර අවස්ථාවල ගංගාව වතුර ගලනවද නැද්ද කියලාවත් අපිට හිතා ගන්න බෑ. නිසංසලයි. හැබැයි ඒ වගේම සමහර අවස්ථාවල ගංගාවේ ජලය ප්‍රචණ්ඩකාරී විදිහට ගලාගෙන යනවා. ඉතින් මේ ගංගාවට සමහර අවස්ථාවල විශාල ගල්පර, ගිරිහෙල් පාමුලින් ඊට අමතරව ලදු කැලෑ, කටු ගොහරු, මඩ ගොහරු ඉතින් ඒ වගේ තැන් පසු කරමින් තමන්ගේ ගමනේ නිරත වෙන්න සිදු වෙනවා. ඇඹරෙමින් නේද? ඇඹරෙමින් හැල හැප්පීම් වලට නතු වෙමින් ගංගාවට තමන්ගේ ගමන යන්න සිදු වෙනවා. ඉතින් එහෙත් පසු නොබසිමි නොනවතිමි. ඉතින් කොච්චර බාධක තමන්ගේ ගංගාවට තමන්ගේ ගමනට ආවත් ගංගාවේ කිසිදු බාධකයකට පසුබටින්නේ නැහැ. පසුබහින්නේ නැහැ. තමන්ගේ ගමන නිරන්තරයෙන්ම යනවා අත්හරින්නේ නැහැ කියන කාරණේ මෙතන කියනවා. කවදා කොතනදී හෝ මහ මුහුදෙමි. ගංගාවේ ඒකායන අරමුණ තමයි මහා සමුද්‍රය නැමැති තමන්ගේ සැමියා සොයාගෙන යාම. කවදා හරි කොතන හරි දවසක මට කවදාම හරි මොහොතක කොයි හරි මොහොතක මට ගංගාව මුණ ගැසෙයි. මුහුද මුණ ගැසෙයි. ඒ මුණ ගැසෙන අවස්ථාවක මොකද කරන්නේ? හමු වුණු කෙනෙහි මා සතු බර උට දෙමි. සාගරය හම්බුණු අවස්ථාවක මම මෙතෙක් කල මගේ ජීවිතේ විඳ දරාගත් සියලුම දුක්ඛම් කටළු බාධක සියල්ලම ඔහු අභියස මුදා හරිනවා. ඔහුට මගේ දුක කියලා මම සියලුම පශ්චත්තාපයන් සංසිඳුවා ගන්නවා කියන කාරණේ මෙතනින් කියනවා නේද? ඉතින් මෙතනින් අපේ ජීවිතයට දෙන සනාතන ධර්මතාවය තමයි පුතේ. ගංගාවටත් ඒ තරම් බාධක කරදර අවහිරතා ආවනම්
තමන්ගේ ගමන අත්හැරියේ නැහැ. ගලාගෙන ගියා. ඉතින් ඒ වගේ තමයි අපේ ජීවිතේටත් විවිධ බාධක කරදර එල්ල වෙන්න පුළුවන්. ඉතින් ඒ කොත්තකුත් බාධක කරදර අපේ ජීවිතේට ආවත් අපි ඒ කරදර බාධක අභියස ඒ වගේ පසුතැවීමකටපත් නොවි ජීවිතේ කඩාවැටීම් වලට ලක් නොවි අපේ ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරගන්න ඕනේ. අපේ අරමුණු කරා ගංගාව තමන්ගේ අරමුණ කරා කොහොම හරි යනවා වගේ අපේ ජීවිතෙත් විවිධ ඉලක්ක තියෙනවා, අදිෂ්ඨාන තියෙනවා. ඒ ඉලක්ක අදිෂ්ඨානයන් කරා යන්න ඕනේ කියන කාරණේ තමයි මෙතනදී කවියා පුතේ දෙන සනාතන ධර්මතාවය. ඊළඟ කවිය බලමු. එන්නේ කොහි සිටද කොතැනටද යන්නේ ඔබ කුමකටද මාදුටු තැන විමසන්නේ මිනිසුන් ගිහින් නිතරම ආපසු වෙන්නේ කිමදැයි කියා කිසිවෙකු ඇයි නොසොයන්නේ. මෙතනින් පුතේ සියුම් ආකාරයට කවියා මානව ජීවිතයේ තියෙන පොදු දුර්වලතාවයක් උපහාසයෙන් යුක්තව මේ දක්වලා තියෙනවා. බලන්නකෝ. එන්නේ කොහි සිටද කොතැනටද යන්නේ. දැන් ගංගාවක් නරඹන්න ගිහිල්ලා මේ ගංගාව ආරම්භුනේ කොහෙන්ද? මේක අවසන් වෙන්නේ කොහෙන්ද? අන්න ඒ වගේ දේවල් හොයන එක මිනිස්සුන්ගේ පොඩි කාරණයක් නේ පුතේ. ඒ වගේම තමයි මෙතනදී කියන්නේ පුතේ. ඒ වගේ දේවල් හොයන්න එපා. ඒවා නිෂ්ඵල දෙයක්. මෙතන අපේ මනුස්ස සමාජයේ මිනිසුන් ගත්තොත් එහෙම පුතේ භාගයට භාගයක් තමන්ගේ ජීවිතයේ අඩුපාඩු තමන්ගේ ජීවිතයේ දුර්වලතා සොයා බලා ඒවා සකසා ගන්නවා වෙනුවට ගොඩාක් කරන්නේ පුතේ මිනිස්සු අනිත් මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන අදකුද හොයලා ඒ මිනිස්සුන්ගේ අඩුපාඩු හොයමින් කටයුතු කරනවා. කාලය වැය කරනවා. අන්න ඒ වගේ අනිත් මිනිස්සු වෙනුවෙන් වැය කරන කාලය තමාගේ ජීවිතයේ සාර්ථකත්වයේ උදෙසා කැප කරන්න. ඉතින් තමන්ගේ ජීවිතේට වැඩදායි යම් කිසි දෙයක් කරගන්න පුළුවන් වෙයි. ඒක තමයි මේ ගංගාවේ මුවින්ම පුතේ දෙන මණිවිඩ. මිනිසුන් ගිහින් නිතරම ආපසු වෙන්නේ. කිමදයි කියා කිසිවෙකු ඇයි නොසොයන්නේ. මොකද්ද මේ පුතේ මේ මිනිසුන් කොහෙද මේ ගිහිල්ලා ආපහු වෙන්නේ? ඒ කියන්නේ පුතේ මේ සංසාර චක්‍රයේ මිනිසුන් ඉපදෙමින් මැරෙමින් ආය යලිත් ඉපදෙමින් ගමන් කරන මේ සංසාර චක්‍රය මිනිසුන් ඇයි මේක නත්හරින්නේ නැත්තේ? නැවත නැවත මේ ඉපදෙමින් මැරෙමින් ඇයි මිනිස්සු මේ සංසාර චක්‍රයේ ඒකාන්තයෙන් ඒකාකාරී විදිහට ගමන් කරන්නේ? ඉතින් මේ සංසාර චක්‍රයෙන් අත් මිදීමට කටයුතු කරන්න පුතේ අපි නිර්වාණ අවබෝධය දකින්න නම් අපි අපේ ජීවිතේට මෙලොව වගේම පරලොව වැඩදායකත්වයේ උදෙසා වේලාව කැප කරමින් ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕන කියන කාරණේ තමයි පුතේ මෙතන මේ බෞද්ධ ආගමික දෘෂ්ටි කෝණයකින් යුතුව කවියා දක්වලා තියෙන්නේ. ඊළඟ කවිය බලමු. මී අඹ කිරල මාදම් ගෙඩි ලදරු වියේ ඇකේයි හොවා හඬවයි සැඩ සුළඟ රැයි සුලි මැද කැරකෙමින් නිදු නිල් ගැඹුරු තියේ සමහර තැනක ලස්සන මල් කැකුළු තියේ. මී අඹ කිරල මාදම් ගෙඩි ලදරු වියේ ඇකේයි හොවා හඬවයි සැඩ සුළඟ රැයි. ඒ කියන්නේ පුතේ මේ ගංගාව විවිධ ආකාර විවිධ අවස්ථාවන් වල හැමදාම ඒකාකාරී විදිහටම ගලාගෙන යන්නේ නැහනේ. සමහර අවස්ථාවල පුතේ ප්‍රචණ්ඩකාරී විදිහට විවිධ සුළං රැලි වල පහස විදිමින් සමහර අවස්ථාවල ගංගා අයුරු දෙපස තියෙන මී අඹ කිරල මාදම් වගේ ගස්වල හැදෙන ලපටි ගෙඩි ජලයට කඩා බිම දමමින් සුළඟ හමනවා. ඉතින් එහෙම වැටෙන ගෙඩි මොකද වෙන්නේ පුතේ ගංගාවේ ජලයට වැටෙනවා. ජලයට වැටුණාට පස්සේ මොකද වෙන්නේ ගංගාවේ ගෙඩි ටික පාවෙලා යනවා. කවියා ඔකට අපූර්ව කවි සංකල්පනාවක් අපූර්ව ආකාරයෙන් ඔක දැකලා තියෙනවා. දැකලා පරිකල්පනය කරන පුතේ ගංගාව නැමැති ස්ත්‍රිය ඒ කුඩා ලපටි ඵලයන් කෙරෙහි සෙනෙහසින් තමන්ගේ උකුලට හොවා ගනිමින් නලවනවා කියලා කවියා මෙතනදී කියනවා. ඔතනින් පුතේ දෙන තව ව්‍යංගාර්ථය තමයි පුතේ මානව ජීවිතයේ සනාතන ධර්මතාවය තමයි අපේ මනුෂ්‍ය ජීවිතයේ තියෙන අනිත්‍යභාවය. ඒ කියන්නේ පුතේ මව් ගර්භාෂයේ ඉඳලා ගර්භාෂය තුලම මේ යන කලද තියෙනවා. ඒ වගේම මේ ලෝකේ ඉපදිලා එළිය දැකලා අවුරුද්දක් හමාරක් ගියාට පස්සේ ජීවිතයෙන් සමුගන්න මිනිස්සු ඉන්නවා නේද? ළමයි ඉන්නවා. ජීවිතේ හොඳම කාලයට ඇවිල්ලා මේ ජීවිතේ විවිධ හදිසි අනතුරු නිසා ජීවිතයෙන් සමුගන්න පුද්ගලයින් ඉන්නවා. ඉතින් පරමායුෂ භුක්ති විඳින පුද්ගලයින් වගේම අල්පායුෂ විඳලා ජීවිතේ මරණය ළඟා කරගන්න පුද්ගලයිනුත් අපේ සමාජයේ අපිට දැක ගන්න පුළුවන් පුතේ මේ මානව ජීවිතයේ තියෙන අනිත්‍යභාවය. ජීවිතය කියන්නේ නිකන් තනාග තියෙන පිනිබිඳක් වගේ අස්තිරයි. මේ ජීවිතයේ අනිත්‍යතාවය තමයි කවිය මෙතන මේ ලපටි ගෙඩි ජලයට වැටෙන අර අකාලේ ජලයට වැටෙන ලපටි ගෙඩි හරහා ව්‍යංගාර්ථවත් කරලා තියෙන්නේ. ඒ වගේම
සුලි මැද කැරකෙමින් දුනිල් ගඹරු දියේ. මේ ගංගාව මුහුද කරා යන ගමනේදී පුතේ සමහර අවස්ථාවල දිය සුලිද ගැඹුරු ජලය සහිත ස්ථාන ඒ වගේ දේවල්ම පසු කරන්න සිදු වෙනවා. ඔතන කරන ව්‍යංගාර්ථය තමයි පුතේ ඔතනින් දැනුවත් කරනවා මේ ගැඹුරු ජලය සහ දිය සුලි වගේ දේවල් වලින් ව්‍යංගාර්ථවත් කරන්නේ අපේ ජීවිතයට එන කරදර බාධක අයහපත් කාල පරිච්ඡේදයන් තමයි මෙතනදී මේ විදහා දක්වලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. සමහර තැනක ලස්සන මල් කැකුළු තියෙයි. ගංගාව සමහර අවස්ථාවල ලස්සන මල් පිපුණු දිය ධාරාවන් පසු කරමින් ගමන් කරනවා. කරදර බාධක වගේම අපේ ජීවිතයටත් සතුටුදායක කාල පරිච්ඡේද යහපත් කාල පරිච්ඡේදත් පුතේ එනවා කියන කාරණේ තමයි කියන්නේ. ඒවා හැමදේම සමසිතින් ගංගාව විදදරා ගනිමින් මුහුද කරා ගමන් කරනවා වගේ අපේ ජීවිතෙත් දුක සතුට දෙකම සමානාත්මතාවයකින් යුක්තව විදදරා ගන්නමින් කටයුතු කරන්න කියන පණිවිඩය තමයි මෙතනදී මේ කවියා ලබා දීලා තියෙන්නේ. ඊළඟ කවිය බලමු. හිරිමල් සිනා රැලි පෙනපිඬු මිහිරිතම ගල්පරවලම හැපි හැපි බිහි කරමි මම සමතනි තලාවල හමු වෙයි අලසකම නිරසයි අතර මග අවහිර නුදුටු බිම. මෙතන කවියා තවත් අපූර්ව ආකාරයෙන් පරිකල්පනයක් කරලා තියෙනවා. ඒ කියන්නේ පුතේ ගංගාව දැන් ගමනාන්තයේ දක්වා යෙදී ඇද්දී උස තැනක සිට ගංගාව පහතට වැටෙද්දී ඒ යට තියෙන ගල්පරවල මේ ජලය හැපිලා ගංගාව මවනවා පුතේ පෙන කැටි. ඒ මවන පෙන කැටි හරහා කවියා ඒක දැකලා තියෙනවා අපූර්ව ආකාරයෙන් මේ ගංගාව Tamanට කොතෙකුත් පීඩා එල්ල වුණත් ඒ සියලුම දේ හිනාවකින් දරා ගන්නවා. හිරිමල් සිනා ගංගාව නැමැති ලියගේ හිරිමල් සිනාවන් විදිහට තමයි ඒක දකින්නේ. ඉතින් ගලක නිකන් ඔළුව ගහගෙන ඒකෙන් හඬා වැළපෙනවා වෙනුවට පුතේ මොකද කරන්නේ ගංගාව ඒ වෙනුවට hina වෙනවා. ඒ කියන්නේ සියල්ලම දුක දරා ගන්නවා කියන දේ තමයි කියන්නේ. කොච්චර බාධකාවත් ගල්පරවලම හැපි හැපි බිහි කරමි මම. ගල්පරවල හැපිලා බිහි කරන පෙන කැටි හරහා ගංගාව නැමැති කාන්තාව තමන්ගේ ජීවිතයට එල්ල වෙන විවිධ බාධක කරදර සිනහවකින් යුක්තව දරා ගන්නවා කියන කාරණේ කියනවා. සමතනිතලාවල හමු වේ යලසකම නිරසයි අතර මගාව හිර නොදුටු පිප. ඉතින් බලන්නකො පුතේ මේ ගංගාව කිසිදු බාධකයක් නැතුව ගල් පර්වතවල හැපෙන්නේ නැතුව වංගු ගලන්නේ නැතුව ඒකාකාරී විදිහට ගමන් කරන තැනුත් තියෙනවනේ පුතේ. ඒ වගේ තැන්වල ගිහලා බලන්නකො. ඒ වගේ තැන්වල වතුර උඩහට ගලනවද පහළට ගලනවද කියලාවත් හිතා ගන්න බෑ. ඉතින් ඒ වගේ තැන්වලදී හරි গুপ্তයි. හරිම කම්මැලි නේද? නිකන් අඳුරු භයංකර වගේ දෙයක් මවනවා ඒ වගේ ස්ථාන පුතේ. ඒ වගේ තැන්වල හරිම භයානකයි. ඒ වගේ මේ වගේ තැන්වල ජලය හරි ගැඹුරුයි. ඉතින් කවියා කියනවා එහෙම වගේ තැන්වල කිසිදු කරදර බාධකයක් නැතුව ගලද්දී ගංගාවට නිකන් ගතියක් නැහැ. නිකන් දැනෙන්නේ නැහැ තමන්ගේ ගමන යනවා වගේ. අනේ ඒ වගේ එකක් කියනවා. නිරසයි අතර මගාව හිර නුදුටු බිම. ඉතින් ගංගාවක් උනත් ලස්සනට පේන නම් පුතේ බාධක අභියෝග මැදින් යන්න ඕනේ. ඒක තමයි කියන්නේ. ඒ වගේම උතනින් කියනවා ඉතින් අපේ ජීවිතේ පුතේ හැමදාම සතුටම විතරක් අපේ ජීවිතේට අපිට බලාපොරොත්තු වෙන්න බෑනේ. අපිට සතුට දුක හැමදේම සමානව ලැබෙනවා. මොකද හැමදාම සතුටම විතරක් ලැබුණොත් එහෙම අපිට සතුට කියන දේත් එපා වෙනවා. ඉතින් ඒ නිසා අපේ ජීවිතයේ පුතේ සමබරතාවකින් යුක්තව ගත කරන්න නම් සතුට දුක කියන හැමදේම පොදුවේ දරා ගන්න ඕන. ඉතින් ඒක තමයි මෙතනදී කවියා කියන්නේ. කරදර බාධක නැති ජීවිතයෙන් උනත් පළක් නැහැ. නීරසභාවයක් දැනේ කාලාන්තරයක් යද්දී. ඉතින් අපිට ජීවිතේට කරදර බාධක එන්නේ ඒ වගේනුත් පුතේ අපිට යම්කිසි ආදර්ශයක් අරගෙන ඒ වගේනුත් අපි ඒ කරදර බාධක අභියෝග අපේ ජීවිතයට අභියෝගයක් නොකර ගනිමින් අපේ ජීවිතේ සාර්ථක කර ගැනීමට උත්සාහ කරන්න කියන කාරණය තමයි මෙතනදී කියන්නේ. මිනිසුන් නිවුරු වල යන අඩි සද්දෙන් ලය යට සසල බවමින් මතු නොනැගෙද්දෙන් කෙකටිය ඕලු නලියන දිය රැලි මැද්දෙන් මල් පෙති වියලි කොළයන අතකට එද්දෙන්. බලන්නකෝ දැන් ගංගාව කියන්නේ පුතේ කාන්තාවකටනේ කවියා මෙතන ආරෝපණය කරලා තියෙන්නේ. එතකොට ගංගාවට මිනිස්සු දැන් අපේ පරිසරයට මේ මානව ක්‍රියාකාරකම් නිසා විවිධ ආකාරයේ පරිසර දූෂණ සිදු වෙනවා. ඉතින් ගංගාවටත් හරි බයයි මේ මනුෂ්‍ය වාසයක් තියෙන ප්‍රදේශයන් වලින් ගංගාව පසු කරගෙන යද්දී ගංගාවටත් ටිකක් බයක් දැනෙනවා මිනිසුන් නිවුරු වල යන අඩි සද්ද නිසා. හැබැයි දැන් අපේ සමාජෙත් කාන්තාවුන්ට කියන්න පුතේ කාන්තාවකට තනියම නිකන් පිරිමියෙකුට සාපේක්ෂව තනියම සමාජයේ ටිකක් යන්න අමාරුයි. රැය එළිය වුණාම ඒ කියන්නේ රාත්‍රියේ පුතේ
හවස 6-7 වුණාට පස්සේ කාන්තාවකට යන්න එපා තනියම කියලා ඉතින් කියනවා ගෙවල් දොරවල් වලින් නේද? කෙල්ලෝ එහෙම තනියම යවන්නේ නැහනේ. ඉතින් ඒ වගේ මොකද එහෙම යවන්නේ නැත්තේ සමහර ඉතින් කෙල්ලෙකුට ටිකක් භයානකයි. කොල්ලෙක් වගේ නෙමෙයිනේ පරිස්සම් කරගන්න එපා. ඉතින් ගංගාව නැමැති කාන්තාවන්ටත් මේ මානව ක්‍රියාකාරකම් නිසා විවිධ ආකාරයේ තාඩන පීඩන එල්ල වෙනවා. ඒ නිසා හරි බයෙන් යන්නේ. හැබැයි කියනවා මීට පස්සේ මිනිසුන් නිවුරු වෙලා යන අඩිසද්දෙන් මින්මතු අඩිසද්දෙන් ලයයට සසල බව මින්මතු නොනැගෙද්දී ආයේ මට ඒ වගේ බයක් දැනෙන්නේ නැහැ. ඇයි දැනෙන්නේ නැත්තේ? දැන් මේ ගංගාව තමන්ගේ ගමනාන්තය කරා ළඟා වෙලා තියෙන ආසන්න වෙලා. ඒ කියන්නේ පුතේ සමුද්‍රය කරා ගංගාව දැන් සේන්දු වෙලා තියෙන්නේ. දැන් ඒක නිසා එයාගේ සැමියා, එයාගේ ආරක්ෂකයා දැන් එයා සමීපේ ඉන්නවා. ඒක නිසා දැන් එයාට බය වෙන්න දෙයක් නැහැ. කෙකටිය ඕලු නලියන දිය රැලි මැද්දෙන් කෙකටිය මල් ඕලු මල් නලියන පෙන කැටි නගන රැලි නගන දිය රැලි මැද්දෙන් මල් පෙති වියලි කොළ එන අතකට එද්දෙන් මල් පෙති කියන්නේ පුතේ ජීවිතේ යහපත් දේවල්. වියලි කොළ කියන්නේ ජීවිතේ දුක් කරදර. දැන් මල් පෙති ආවත් එකයි මට මගේ ජීවිතේට වියලි කොළ ආවත් එකයි මට. මොකද මගේ ආරක්ෂකයා නැත්තම් මගේ ඒකායන අරමුණට මම ළඟා වෙලා ඉවරයි. ඉතින් ඒක තමයි පුතේ කියන්නේ අපේ ජීවිතේත් හරියට නිකන් ගංගාවක් වගේ. අපේ අදිෂ්ඨානයන් අපි ජයග්‍රහණය කරන තුරු අපිට එල්ල වෙන සෑම අභියෝගයක්ම අපි සාර්ථකව හැම අභියෝගයකට මුහුණ දෙන්න ඕනේ. අපි ඒ අභියෝග වලට බයේ පැනලා ගියොත් එහෙම අපේ ජීවිතේ පරාජිත මිනිස්සෙක් වෙනවා. ඉතින් ඒ නිසා ගංගාව තමන්ගේ අභියෝග ජය ගනිමින් තමන්ගේ ඒකායන අරමුණ කරා ආවා වගේ අපිත් අපේ ජීවිතයට එල්ලවන අභියෝග ජය ගනිමින් අපේ අරමුණු කරා ගමන් කරන්න ඕනේ කියන කාරණය මෙතනදී දෙනවා පුතේ සනාතන ධර්මතාවය. අවසාන කවිය රන්තරු පිරිවරාගත් සඳ මඩල යට මහවන බිමක් මැද ගිරිකුළු අතර සිට නොමියන හේලි දහමක පණිවිඩය පිට කොඳුරමි කෙඳිරියක් මුළු ලොව නිසල කොට. දැන් ගංගාවේ ගලා යාම හරහා පුතේ මේ ගංගාව තනියම ආව ගමනක යෙදিলা කඳු මුදුනකින් ආරම්භ වෙලා තනියම තමන්ගේ ගමන ආව නිසල්මනේ එයාගේ සැමියා කරා යන ගමනේදී යාට විවිධ ආකාරයේ අභියෝග දුෂ්කරතාවයන් වලට මුහුණ දෙන්න සිදු වුණා. සමහර අවස්ථාවල රන්තරු පිරිවරාගත් අහස යටින් අහස් වියන යටින් එයා ගංගාව ගලාගෙන ගියා. මහා වනාන්තර බිම් මැදින් ගිරිකුල් පාමුලින් ගංගාව ගලාගෙන ගියා. ඉතින් ඒ යන ගලාගෙන යාම අතර පුතේ නොමියන හේලි දහමක්. ඒ කියන්නේ ජීවිතයේ වෙනස් නොවන සනාතන ධර්මතාවයක්. වෙනස් නොවන ධර්මතාවයන් මානව ජීවිතයටත් සැපෙව්වා ගංගාව හරහා. ඉතින් මේ විදිහට මම මුළු ලෝකයටම මගේ ගමන හරහා මගේ ගමනින් ජීවන ආදර්ශයක් සපයනවා. නොමියන හේලි දහමක් මම ප්‍රකාශ කරනවා මේ මානව ජීවිතය ගැන. ඔයාලා මගේ ජීවිතයේ දිහා බලලා ඔයාලගේ ජීවිතයට ජීවන ආදර්ශ ගන්න ගංගාවේ මුවින් කියන විදිහට මේ කවිය පුතේ රචනා කරලා තියෙනවා. හරි අපූර්ව ආකාරයට. ඉතින් ගංගාවක් දෘෂ්ටාන්තයේ කොට ගනිමින් මානව ජීවිතයේ සනාතන ධර්මතාවයන් විදහා දැක්වපු හරි අපූර්ව කාව්‍ය නිර්මාණයක් විදිහට එච්.එම්. කොඩිලගම කවියාගේ ගංගාවේ සංගීතයේ පද්‍ය නිර්මාණය ඔන්න ඔය විදිහට පැහැදිලි කරන්න පුළුවන් පුතේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි. එහෙනම් අපි අදට මේ වීඩියෝ එක අවසන් කරනවා.